සුබම සුවදවසක් කියලා අපි ගන්නවා SMT YouTube channel එකේ අලුත් තිරේ එකට. ඉතින් අද ටිකෙන් කතා කරන්න හදන්නේ දැනට ලංකාවේ Android වලට සහ iOS වලට රිලීස් වෙලා තියෙන games පහක් ගැන. ඉතින් ලංකාවේ develop කරලා රිලීස් කරලා තියෙන games පහක් ගැන තමයි මම අද ටිකෙන් කතා කරන්නේ. ඉතින් දැනට ලංකාවේ develop කරලා තියෙන games අතරින් Android වලට තියෙන හොඳම games පහක් ගැන තමයි මම අද ඔයාලට review එකක් අරන් ඉවලා තියෙන්නේ. ඉතින් ලංකාව වගේ පුංචි රටක Android වල සහ iOS වලට games release වෙලා තියෙන්නේ ඉතාමත් අඩු මට්ටමක. ඒ වගේ තත්ත්වයක් යටතේ උනත් පුංචි games ටිකක් අපට Google Play Store එකේ හා Apple App Store එකේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බලමු මොනවද මේ games පහ කියලා. ඒ වගේම මේ game හැම එකකම link මම description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link හරහා ගිහිල්ලා මේවා download කරලා play කරලා බලන්න. හරි එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම තමයි මම content create කරන්න අලුත් කෙනෙක්. ඉතින් ඉස්සරහට අලුත් content create කරන්න බලාපොරොත්තු වෙනවා සහ ඔයාලා ආස content comment එකක් දාලා කියන්න මම මතක් කරනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මගේ ලිස්ට් එකේ තියෙන පළවෙනි ගේම් එක තමයි යුද හමුදා තියෝකු ක්‍රීඩා කියන්නේ. එමත් නැත්නම් Army Combat 2 කියලා කියන්නේ. මේ ගේම් එක ඩෙවලොප් වෙන්නේ Gun Encounter Games කියන කම්පැනි එකෙන්. ගේම් එකේ full information මේ කට්ටිය පබ්ලික් කරලා නැහැ. මම ගේම් එක ඩෙවලොප් කරලා තින්නේ Epic Engine එකෙන්. මේ ගේම් එක offline single player shooting game එකක්, action shooting game එකක්. Google Play Store එකේ මේකට 2000ක වගේ review එකක් දීලා තියෙනවා සහ මේ ගේම් එක ලක්ෂ 5කට වගේ පිරිසක් download කරලා තියෙනවා. මේ ගේම් එකේ ඇතුළේ ඉතින් ඔයාලට හොඳ NRM system එකක් වගේම day and night circle එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ single player multiplayer සහ NCP multiplayer mode එකක් වලට මේ ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් එක මිෂන් ප්ලේ කරලා ඉදිරියට යන්න තමයි මේ ගේම් එකේ තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ settings එහෙම සම්පූර්ණයෙන්ම ලැන්ග්වේජ් එක සිංහලෙන් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ කම්පැනි එකකින් ඩෙවලොප් කරලා තියෙන තව ගේම්ස් වලට බලා ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් කැමති නම් ඒ ගේම් try කරලා බලන්න. ලිස්ට් එකේ තියෙන හතරවෙනි ගේම් එක තමයි Clean Sri Lanka කියලා කියන්නේ. ඉතින් මේ ගේම් එක ඩෙවලොප් කරන්නේ CGFX ස්ටුඩියෝ එකකින්. මේ ඩෙවලොපර්ලා කණ්ඩායම ගොඩක් ගේම්ස් ඩෙවලොප් කරලා දෙනවා. ගේම්ස් සහ ඇප් වලට පුළුවන් Google Play Store එකේ බලන්න මේ කට්ටියගේ ගේම්ස් සහ ඇප් තියෙනවා. මේනකොට 50කට වගේ අධික ප්‍රමාණයක් මේ කට්ටිය දැන් මේනකොට නැත්නම් Google Play Store එකට පබ්ලික් කරලා තියෙනවා. ඉතින් Clean Sri Lanka කියන්නේ ඒ වගේ මෑතකදී ආපු ගේම් එකක්. මාස දෙකක් වගේ කාලයක ඇතුළත මේ කට්ටිය 10000ක වගේ ඩවුන්ලෝඩ් රේට් එකක් හිමි කරගන්න සමත් වෙනවා. ඉතින් ගේම් එකේ ඇතුළත් වලට හොඳ NRM සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකන් සිංහල වොයිස් කට් වලට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. සහ හොඳ සවුන්ඩ් ඉෆෙක්ට්ස් ටිකක් වලට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 1GB වගේ තියෙන ෆෝන් එකක වුණත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් කිසිම ලැග්ගයක් නැතුව. ඉතින් try කරලා බලන්න. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි චුම්පා කියලා කියන්නේ. ඉතින් මේ ගේම් එක ඩෙවලොප් වෙන්නේ Codex Play කියන කම්පැනි එකකින්. ඉතින් මේ platform එක විදිහට Android වල තමයි කටේ රිලීස් කරන්නේ. දැන්ට නම් iOS වලත් මේ වෙනකොට iOS වලත් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් Codex Play කම්පැනි එක මේ වෙනකොටත් ගේම්ස් 3-4ක්ම තව රිලීස් කරලා තියෙනවා. Basketball Sri Lanka, Oil Truck Simulators වගේ ගේම්ස් මේ කට්ටිය රිලීස් කරලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ඔයාලා ගේම් එක ඇතුලෙන් හොඳ ශ්‍රී ලංකන් food system එකක් බලා ගන්න පුළුවන්. සහ හොඳ voice cut එකක් බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකන් සිංහල voice cut වලට මේ ගේම් එක බලා ගන්න පුළුවන්. ඉතින් ගේම් එකේ vehicles එහෙමත් ශ්‍රී ලංකන් type එකේ vehicles. ගේම් එකේ smooth graphic system එකක් වගේම smooth control system එකක් වල බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම හොඳ sound system එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ගේම් එක සම්පූර්ණයෙන්ම වගේ ශ්‍රී ලංකන් type එකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා Android user කෙනෙක් හෝ iOS user කෙනෙක් ඉතින් ඔයාලත් ගේම් එක play කරලා බලන්න. මගේ ලිස්ට් එකේ තියෙන දෙවෙනි ගේම් එක තමයි Oil Truck Games Sri Lanka කියන්නේ. ඉතින් මේකත් මම කලින් කිව්වා වගේම Codex Play කම්පැනි එකේ ඩෙවලොප් ගේම් එකක්. ඉතින් මේ ගේම් එක 10000ක වගේ ඩවුන්ලෝඩ්ස්ලා සංඛ්‍යාවක් හිමි කරගන්නවා. ඉතින් මේ ගේම් එකත් ඉස්සෙල්ලාම රිලීස් වෙන්නේ Android platform එකට. ඉතින් දැන් මේ වෙනකොට iOS වලත් රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ගේම් එක නිර්මාණය වෙන්නේ Epic Engine එකකින්. ගේම් එකේ map එක නිර්මාණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් type එකේ. ඒ වගේම තමයි ගේම් එකේ vehicles එහෙමත් නිර්මාණය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් type එකකින්. ඉතින් smooth graphic system එකක් වල මේ ගේම් එක බලා ගන්න පුළුවන් සහ මොකද NRM system එකක් වල මේ ගේම් එක බලා ගන්න පුළුවන්. driving simulator game වලට කැමති කෙනෙක් නැති මේ ගේම් එක try කරලා බලන්න. මගේ ලිස්ට් එකේ තියෙන පළවෙනි ගේම් එක එහෙමත් දැනට ලංකාවේ තියෙන හොඳම ගේම් එක තමයි driving simulator ශ්‍රී ලංකා කියලා කියන්නේ. ගේම් එක පබ්ලිෂ් කරලා තියෙන්නේ PG ධනුෂ් චතුරංග. ඉතින් දැනට නම් මේ කට්ටියක DC කියලා කම්පැනි එකක් තියෙනවා. ඉතින් මේ ගේම් එක 1 මිලියන් එහෙමත් නැත්නම් ලක්ෂ 10ක වගේ ඩවුන්ලෝඩ් රේට් එකක් වල Google Play Store එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි 39000ක රිවිව් එකක් වලට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ඇතුළත ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම ලංකාවේ සිස්ටම් එකට තමයි මේ කට්ටිය මැප් එක
වඩා ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ගේම් එකට මාසින් මාස අප්ඩේට් වෙනවා. ඉතින් ඉස්සරහට තව මේ ගේම් එකට අප්ඩේට් වෙයි. ඉතින් ගේම් එක day and night cycle එකක් හොඳ ස්මූත් graphic system එකක් සහ ශ්‍රී ලංකන් type එකේ bus model කීපයක් වලට මේ ගේම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකන් general places කීපයක් වලට බලා ගන්න පුළුවන්. කොළඹ කොට සීගිරිය වගේ හොඳ general places ටිකකුත් මේ ගේම් එකේ developers add කරලා තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ශ්‍රී ලංකන් users බර ගණක් මේ ගේම් එක මේ වෙනකොට play කරනවා. simulator game වලට ආස කෙනෙක් ඉතින් play කරලා බලන්න. හරි. ඉතින් අද වීඩියෝ එක කතා කරේ ලංකාවේ දැනට තියෙන games අතරින් හොඳම games පහ ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් ආ වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. ඒ වගේම තමයි channel එක subscribe කරන්න. subscribe ලා 500 යන ඔයගොල්ලෝගෙන් support එකක් ඉල්ලනවා. ඉතින් තවත් ඔයාලා හොඳ content තියනවා comment එකක් දාන්න. මම මේ content create කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් හොඳ වීඩියෝ එකකින් හමු කියලා මම ඔයගොල්ලෝගෙන් සමුගන්නවා. හැමෝටම